ආයිබෝන් කවුරුත් අපේ YouTube චැනලට පිළිගන්නවා 2023 උසස් පෙළ ප්‍රතිඵල එන්නේ කවද්ද කියලා තමයි 2023 උසස් පෙළ කරපු කට්ටියන්ට තියෙන මේ දවස්වල තියෙන ප්‍රශ්නය. ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විශේෂ මාධ්‍ය නිවේදනයක් ඊයේ දිනේදී නිකුත් කර තිබෙනවා. විශේෂ මාධ්‍ය නිවේදනය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයකි. මාධ්‍ය නිවේදනයේ දක්වා ඇත්තේ මෙසේය. අපොදු සාමාන්‍ය පෙළ විභාගයේ මැයි මස මැදදී පැවැත්වීමට විභාග කාලසටහන් මේ වන විටත් සකසා අවසන් වී ඇති අතර පවත්වන ලද අපසු උසස් පෙළ විභාග ප්‍රතිඵල එම විභාගය පැවැත්වීමට පෙර මැයි මස මුලදී ලබා දීමට උපරිම උත්සාහයක් දරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා තිබෙනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික විද්‍යා පදනම් විසින් සංවිධානය කරන ලද පර්යේෂණ උපාධි අධීක්ෂණය කිරීම සඳහා දායක වූ ශ්‍රී ලාංකික පර්යේෂණ උපාධි අපේක්ෂකයන් සම්මානයට පාත්‍ර කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේදී පැවති සම්මාන උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. එසේම උත්තරපත්‍රක පරීක්ෂකවරුන්ගේ දීමනා වැඩ කිරීමට අදාළව පත්කරන ලද ඒකාබද්ධ කමිටුවේ වාර්තා ලැබී ඇති අතර ඉදිරි සති කිහිපය ඇතුළත ඊට අදාළ අනුමැතිය ලබා ගැනීමට ක්‍රියා කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාග පරීක්ෂකවරුන් 35,000ක් හා උසස් පෙළ පරීක්ෂකවරුන් 19,000ක් පමණ සිටින අතර සියලු දෙනාටම සෑහීමකට පත්විය හැකි මට්ටමේ දීමනාවක් ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද හෙතෙම පවසා තිබේ. ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයේද අදහස් දක්වමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ මේ වර්ෂයට මුදල් වී ඇත්තේ නීත්‍යානුකූල පැවැත්වීමට නියමිත මහමැතිවරණයක් නොව ජනාධිපතිවරණයක් බව. ජාතික විද්‍යා පදනමේ පර්යේෂණ අංශය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන ප්‍රදානෝත්සවයට ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය සන්දිස් සේනාරත්න මහතා අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය සේපාලිකා සුදුසිංහ ඇතුළු නිලධාරීහු එක් වූහ. මේ මාධ්‍ය නිවේදනය අධ්‍යාපන අමාත්‍යාංශය විසින්ම නිකුත් කරපු එකක් නිසා අනිවාර්යෙන් මැයි මාස මුලදී උසස් පෙළ ප්‍රතිඵල එනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඒ කියන්නේ O level විභාගයට පෙර අනිවාර්යෙන් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන බව තමයි අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසලා තියෙන්නේ. කියන්නේ මැයි මාසේ මුල් සතිය දෙකේ ඇතුළත අනිවාර්යෙන් නිකුත් වෙයි. පළවෙනි සතිය හරි දෙවෙනි සතිය හරි. 2023 O level කරපු හැම දිනාටම හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ YouTube channel එක subscribe කරලා එකතු